සියලු දෙනාටම ආයිබෝවන් කියලා පිළිගන්නවද වීඩියෝ එකට. ඔයා ලීසින් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම් බැංකුවකින් දැනට දෙන අඩුම ලීසින් රේට් එක සෙලාන් බැංක් එකකින් දැනට ඔෆර් කරලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් මම ඔයාලට අරන් එනවා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ ඉන්න group වලත් share කරන්න අමතක කරන්න එපා. මොකද ඒගොල්ලන්ටත් ලොකු උදව්වක් වෙයි වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවනම්. right අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයා business එකක් කරත් එහෙම නැත්නම් මාසිකව salary එකක් ගත්තත් ඔයාට මේ leasing එකට apply කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම guarantors ලා ඉල්ලන්නේ නැති නිසා guarantors ලා පස්සේ දුවදුව guarantors ලා හොයන්න වද වෙන්න ඕනෙත් නැහැ. සෙලාන් බැංක් එකේ branches මේ 169ක් තියෙනවා දැනට. ඒක නිසා ඔයාට කැමති branch එකකින් මේ service එක ගන්න පුළුවන්. ඔයා මොන branch එකකින් leasing එක දැම්මත් ඔයාට එකම rate එක තමයි apply වෙන්නේ. මම rates ගැන කියන්න කලින් ඔයාලට පොඩි advice එකක් දෙන්නම්. මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයා මේක දන්නවා ඇති. මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ බැංක් එකකට ගිහලා ඔයාගේ ෆැසිලිටි එක ගන්න කියලා. මොකද හැම වෙලේම ෆිනෑන්ස් කම්පැනි එකකට වඩා බැංක් එකක රේට් එක අනිවාර්යෙන් ෆිනෑන්ස් කම්පැනියට සාපේක්ෂව අඩුයි. අනිත් කාරණේ තමයි බැංක් එකේ ගොඩක් වෙලාවට ෆයිනෑන්ස් කම්පැනි එකට සාපේක්ෂව ට්‍රාන්ස්පේරන්සි එක ගොඩක්ම වැඩි. ෆිනෑන්ස් කම්පැනි එකකට යනවා නම් ඩොකියුමන්ටේෂන් පාර්ට් එක ඇත්තටම ගොඩක් අඩුයි. ඉක්මනට වැඩේ කරලා දෙනවා. හැබැයි රේට්ස් ටිකක් වැඩි. මොකද සමහරක් වෙලාවට බැංකින් වගේ ක්‍රිබ් එක බලලා ඔයාට දෙන්න බෑ කියලා කිව්වත් ෆිනෑන්ස් කම්පැනි එකකින් සමහරක් විට දෙන්න පුළුවන්. ඒගොල්ලෝ අන්නේ රිස්ක් එක ගන්න නිසා තමයි රේට්ස් ටිකක් වැඩි බැංක් එකකට සාපේක්ෂව. ඔයාටත් මේ වීඩියෝ එක බලද්දි මොන හරි ප්‍රශ්න එනවා නම් එහෙම නැත්නම් වගේ පර්සනල් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ WhatsApp group එකක් තියෙනවා ඒකේ දාන්න. තනියම crib එක check කරගන්න පුළුවන්. මම වීඩියෝස් කරලා තියෙනවා. link එක description එකේ දාලා තියන්නම්. මොකද crib එක අනිවාර්යෙන් check කරලා තියාගන්න. මොකද මම ඇහුවොත් ඔයාලගේ crib rating එක දන්නවද කියලා. crib rating එක දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් yes කියලා comment එකක් දාන්න පහලින්. ඔයා තාම දන්නේ නැති කෙනෙක් නම් no කියලා comment එකක් දාන්න. comment එකක් දාලා විතරක් ඉන්න එපා. අනිවාර්යෙන් crib එක අදම check කරගන්න. right අපි වීඩියෝ එකේ වැදගත්ම කොටසට ඇවිල්ලා ඉන්නේ. හැමෝම බලන් ඉන්නේ රේට්ස් කොහොමද කියලා අප්ඩේට් එක දැනගන්න. ඒ වගේම ඔයා ලක්ෂයකට කීයක් ගෙවන්න ඕනද කියලාත් මම අනිවාර්යයෙන්ම දාන්නම් වීඩියෝ එකේ. ඔයාගේ ආදායම ටිකක් අඩු කෙනෙක් නම් ඔයාට ලීසින් එක අවුරුදු 7ක් දක්වා දාන්න පුළුවන්. මොකද සෙලාන් එකේ මැක්සිමම් 7 years වෙනකන් දෙනවා ලීසින් එක. ඒ වගේම වාහනේ වටිනාකමින් 70%ක් තමයි ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. රයිට් අපි රේට්ස් එක බැලුවොත් එහෙම අවුරුද්දකට ඔයා ලක්ෂයක ලීසින් එකක් ගන්නවා නම් ගෙවන්න ඕන පොලිය තමයි 10%යි. එතකොට මාසෙකට වාරි කියනවාට 8718ක්. ඒ වගේම අවුරුදු 2කට 10.5යි, අවුරුදු 3කට 10.5යිත්, අවුරුදු 4කට 10.25යි, අවුරුදු 5කට 10.5යි, අවුරුදු 6කට 13යි, අවුරුදු 7කටත් 13යි. එතටම අවුරුදු 7කට 13යි කියන්නේ හොඳ රේට් එකක්. සාමාන්‍යයෙන් මම නම් දකින්නේ අවුරුදු 5කට 10.5ක් හම්බ වෙනවා කියන්නේ ඇත්තටම හොඳ රේට් එකක්. ඒ වගේම ලීසින් එකත් එක්ක ක්‍රෙඩිට් කාඩ් එකකුත් ඔයාට ගන්න පුළුවන්. රයිට් ඔයා වීඩියෝ එක ඉවර වෙනකම් බලපු කෙනෙක් නම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපේ personal financial advice service එක ඔයාට free ගන්න පුළුවන්. හැබැයි පළවෙනි 5 දෙනාට විතරයි මේ chance එක හම්බ වෙන්නේ. එහෙනම් thank you හැමෝටම.